Hi everyone. අද මම පොඩි ෂෝට් වීඩියෝ එකක් කරන්න තමයි බැලුවේ. මම අද කතා කරන්න යන්නේ twin flame separation එකේදී ගොඩාක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි ඕගොල්ලන්ගේ කනෙක්ෂන් එකේ divine masculine ආපහු ඕගොල්ලන්ගේ කනෙක්ෂන් එකට එනවද නැද්ද කියන එක. මම මේක ගැන තමයි කතා කරන්න අද හිතුවේ ෂෝට් වීඩියෝ එකකින්. මේ twin flame connection ගැන මගේ වීඩියෝස් උත් බලලා ඒ වගේම connection වල ඉන්න අය ඒ විස්තර ගැන හරියටම දන්නවා. එතකොට මේ twin flame separation එකේ stages 7ක් තියෙනවා. මේ stages අනුව තමයි අපි හැම කෙනාටම දේවල් වෙන්නේ. කියන්නේ අපි මේක මුලින් දැනගෙන කරන දෙයක් නෙමෙයිනේ. නමුත් අපි දැන් දන්නවා අපි හැම කෙනාටම ඒ connection එකේ stages අනුව තමයි දේවල් වෙන්නේ කියලා. එතකොට ඕගොල්ලෝ හරියටම තේරුම් ගන්න ඕනේ. ඕගොල්ලෝ separation එකක් වෙලා නම් ගොඩාක් කට්ටිය separation එක වුණාට පස්සේ තමයි මේක හොයන්න පටන් ගන්නෙ. මේක මොකක්ද කියලා තේරුම් ගන්න. එතකොට හැම twin flame couple එකක්ම අනිවාර්යයෙන්ම marry කරන්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ගේ ඉරණම අනුව තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට ඕගොල්ලෝ marry කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක තමන්ගේ intuition එකට දැනුම් දෙනවා. එතකොට separation එක වෙලා තියෙනවා නම් ගොඩාක් කට්ටියට වෙලා තියෙන දෙයක් තමයි divine masculine එකේ divine කියලා අපි වචනෙන් හැඳින්නුවට ඒ කෙනා divine තත්ත්වයටපත් වෙලා නැහැනේ. ඒතර මුල් කාලේ wounded masculine. හරිද? එතකොට wounded masculine වැරදි කරනවා, third parties වලට යනවා, යම් වෙන දේවල් නිසා connection එක separation එකක් වෙනවා. ඒතකොට සැරින් සැරේ separate වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. නමුත් ඒ වගේ දේවල් වෙනකොට connection එක හරියට ගැලපෙන්නේත් නැහැ. Tamanට හරියාකාර ආදරයක් දෙන්නෙත් නැහැ. වටිනාකමක් දෙන්නෙත් නැහැ කියලා feminine කෙනා දන්නවා. නමුත් අර කෙනා block කරලා අතහැරලා දාලා යන්නේ නැති නිසා Tamanට මේ separation එක හරියට කරගන්න විදියක් නැහැ. ඒ කියන්නේ මේ separation එක අනිවාර්යෙන් යම්කිසි කාලයකදී වෙනවනේ. ඒක වෙන්නේ දෙන්නට දෙපැත්තට වෙලා තනිව heal වෙන්න. හරිද? එතකොට නමුත් මෙතනදී ගොඩාක් සමහර masculine කට්ටිය තමන්ගේ feminine එක්කෙනාව block කරලා අතහැරලා දාලා යනවා. එතකොට feminine එක්කෙනාගේ separation එක ඔටෝම වෙනවනේ. මොකද එතකොට තමන් පුළුවන් තරම් පස්සෙන් ගිහිල්ලා ඒ කෙනා ගණන් ගන්න නැති නිසා ඒ කෙනාට කරන්න දෙයක් නැහැ. masculine එක්කෙනානේ block කරන්නේ. එතකොට ඔටෝම separation එක වෙලා දෙන්න අතහැරලා දාලා දෙන්න හිත හදාගෙන පස්සේ කාලෙකදී ඒ healing හරියට වෙලා යුනිවර්ස් එක මාර්ගයෙන් වෙන්න ඕන දේ හරියට වෙනවා. නමුත් මෙතනදී සමහර masculine කට්ටිය ඉන්නවා ඒ connection එකේ අර feminine ට හරියට සලකන්නේ නැහැ. නමුත් connection එක අතහැරලා දාලා යන්නෙත් නැහැ. අන්න එතකොට ඒ වගේ කට්ටිය ඉන්න අය ගොඩක් ඉන්නවා couples. එතකොට ඒ වගේ දේවල් වුණාම feminine ට ශක්තියක් නැහැ. කොච්චර මේ ආධ්‍යාත්මික ගමන ගැන දැනගත්තත් ඒකේ නම block කරලා අතහැරලා දාලා යන්න. එතකොට තමන් හොඳටම දන්නවා මේ කනෙක්ෂන් එක හරියන්නේ නැහැ කියලා. නමුත් එයා තමන්ට બ્લોක් කරලා යන්නේ නැති නිසා තමන්ට එයාව කෙලින්ම අත්හැරලා දාලා යන්න හැකියාවක් නැති තත්ත්වයක් තියෙනවා. එතකොට මම ඕගලන්ට කියන්නේ මේ කනෙක්ෂන් එක මේ ලෝකේ ට්වින් ෆ්ලේම් කියලා ඉපදෙන හැම කෙනාටම වෙන දෙයක්. හරිද? එතකොට මේකේ ඕගොල්ලෝ ආත්මෙන් ආත්මෙට ලෙවල් අප් වෙවි තමයි යන්නේ. දැන් මේ ආත්මේ සමහරට ඔයාව අතාරින්නේ third party එකක් නිසා වෙන්න පුළුවන්. නමුත් next life එකේදී ඒකේ නොවෙන්න පුළුවන්. twin flame නම් separation එක අනිවාර්යයෙන්ම වෙනවා. නමුත් මේ ආත්මේ ඔයාට ගොඩාක් ලොකු දුකක් දීලා ඒ කියන්නේ separation time එක මේ ආත්මෙදී අවුරුදු 2-3ක් වෙන්න පුළුවන්, 5-6ක් වෙන්න පුළුවන්. නමුත් level up වුණාට පස්සේ තමන් යම් කිසි විදිහට heal වුණාට පස්සේ ලබන ආත්මෙකදී සතියක් දෙකක් වෙන්න පුළුවන්. ඒ වගේ කියන්නේ separation එක අනිවාර්යෙන් වෙන්නේ ඕගොල්ලන්ගේ personal growth එක සඳහා. එතකොට separation එක වුණාට පස්සේ ඕගොල්ලෝ හිතන්න එපා එයා මා block කරන්නේ නැහැනේ. එයා මේ ටිකක් කියන්නේ මම කොහොමද එයාට දුකක් දෙන්නේ? එයා පව් මට එපා වුණාට පස්සේ එයාව කොහොමද මට අය ගන්න හිතෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේක තමන්ගේ ඉරණ මේ දෙයක් ලියවිලා තියෙනවා නම් ඒ දේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. තමන්ට ආදරේ කරන්න මේ කනෙක්ෂන් එක විතර අනිවාර්යයෙන්ම ඇත්ත twin flame couple එකක් නම් මේ connection එක අනිවාර්යයෙන්ම හරියන්නේ. එතකොට කවදාවත් මම block කරලා ගියොත් මේ කෙනා සාදාහටම නැති වෙයිද? ඒ වගේ දේවල් හිතන්න එපා. මොකද ඕගලන්ට ඇත්තටම මේ connection එකට ආදරයක් තියෙනවා නම්, ඒ කියන්නේ තමන්ගේ divine masculine ට ඇත්තටම ආදරය නම් ඕගොල්ලෝ කරන්න ඕනේ separation එක වුණා නම් හරියට separation එක කරගන්න එක. ඒ කියන්නේ දැන් තමන්ම දන්නවා දැන් අපි තුමු පිට රටකට ගිහිල්ලා නැත්තම් වෙන යම්කිසි ජොබ් එකක් නිසා නැත්තම් ගෙදර ප්‍රශ්නයක් මානසික ප්‍රශ්නයක් නිසා තමන්ව සෙපරේට් කරනවා නම් ඒක කමක් නැහැ. නමුත් third party එකක් නිසා තමන්ගේ වෙන වැරදි දේවල් නිසා තමන්ගේ masculine තමන්ව සෙපරේට් කරනවා නම් අනිවාර්යෙන්ම එයා heal වෙන්න අවශ්‍යයි. එතකොට මේ කනෙක්ෂන් එකේදී කිසි වෙලාවක හිතන්න එපා මේක නිකන් සාමාන්‍ය පොඩි ආදර සම්බන්ධයක් වගේ romantic love story එකක් අර ෆිල්ම් එකක් වගේ කියලා පොඩ්ඩක්වත් හිතන්න එපා. මේක soul journey එකක්. තමන්ගෙම විරුද්ධ ලිංගික ශක්ති ශරීරය තමයි ඒ ඉන්නේ. එතකොට feminine අතේ තමයි වැඩේ තියෙන්නේ. එයා spiritual
කෙනෙක්. එතකොට ෆෙමිනින් එක්කෙනා තමයි ස්පිරිචුවල් දේවල් ගැන වැඩිපුර දන්නේ. ඒ දේවල් ගැන හැමදේම හොයන්න පෙළඹෙන්නේ. එතකොට ඔයාටේ තමයි වැඩේ තියෙන්නේ. එතකොට මෙස්කියුලින් හීල් වෙන්නේ තමන් හීල් වුණාට පස්සේ. ඉස්සෙල්ලාම අපි හීල් වෙනවා. අපි හීල් වෙනවා කියන්නේ අපි චේස් කරන එක නවත්තන්න ඕනේ. මෙයා කවද්ද එන්නේ? මම දැන් මොනව කරොත්ද මෙයා මට ගන්න පුළුවන් කියලා හිතන්න තමන් ඒක තමන් චේස් කිරීමක් තමයි වෙන්නේ. ඒ නිසා ඔයා හිතන්න මේ කෙනා තමන්ට වැරදි කරනවා. හරි වටිනාකමක් දෙන්නේ නැහැ. ආදරය කරන්නේ නැහැ. එතකොට අද අපි ආව બ્લોක් නොකර තව දවස් ගාණක් කතා කර යනවා කියන්නේ එයා තව ඒ දෙයටම හුරු වෙනවා. අපිට යම් කිසි දෙයක් නැති වෙන්න ඕනේ. ඒ දේ වටිනාකම අපි තේරුම් ගන්න. ඒ වගේම තමයි ඒ කෙනාටත්. ඒ කෙනා තමන්ට කියන්නේ තමන්ගේ ෆෙමිනින් නැතුව තමන්ට කිසි දෙයක් කරගන්න බෑ. ඒතර මේ කනෙක්ෂන් එක හරියටම තමන්ට ගැලපෙන ඒ කෙනා තමයි කියලා තේරුම් ගන්න විදියක් නැහැනේ. අපි ඒ කෙනත් එක්ක තව ඉන්නකොට එතකොට අපේ කනෙක්ෂන් එක නැති වෙලා ගියාම තමයි ඒ කෙනා ඒක තේරුම් ගන්න. ඒ නිසා ඒ කෙනාට ඒ ඇත්ත තේරුම් ගන්න අපි ඉඩ දෙන්න ඕනේ. ඒක ඉඩ දෙන්නේ නැතුව අපිට ඒ කෙනාව බොරුවට අපිට ඒ කෙනාට බයින්නවත් ඒ කෙනාට වෛර කරන්නවත් මේ එක දේවල් කියන්න බෑ. අපි ඒ කනෙක්ෂන් එකේ ඉඳගෙන අපි ඒ කනෙක්ෂන් එකෙන් අයින් වෙන්න ඕනේ. මොකද අපි ඉන්න වෙන්නේ අපේ කාලය යනවා, අපේ වයස යනවා. එයා හීල් වෙන්නෙත් නැහැ. අපිට හොඳක් වෙන්නෙත් නැහැ. ඉතින් මේ කනෙක්ෂන් එක හරියාකාරව වෙන්නෙත් නැහැ. ඒ නිසා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නේ ෆෙමිනින්ස්ලා මේ කනෙක්ෂන් එක ගැන දන්නවනේ හැමෝම. ඒතර මේ කනෙක්ෂන් එක සෝල් ජර්නි එකක්. ඒතර මේක ආදර කතාවක්. මං එයා බ්ලොක් කරලා තැවෙන ගෑන් ළමයි එයා ගහට හේද කියන එක හිතන්න බෑ. කොහොමත් යනවනේ. තර්ඩ් පාටිස් වලට යන ඩිවයින් මෙස්කියුලින්ලා කොහොමත් යනවා. ඒක අපිට නතර කරන්න බෑ. ඒක නතර වෙන්නේ ඒ කෙනා ඒ දේවල් වලට ගිහිල්ලා ඒ කෙනාම පාඩමක් ඉගෙන ගන්න ඕනේ. මේක නෙමෙයි එයාගේ ජීවිතය කියලා. මේක නෙමෙයි එයාගේ ජීවිතය. එයා කවුද කියන එක යාට මතක් වෙන්න ඕනේ. ඒක වෙන්න අපි එයා අත්තරින්න ඕනේ. අපි බොරුවට එයා බාගට තදින් අල්ලන් ඉල්ලින්න වෙන්නේ අපි දුක් විඳිනවා. ඒ කෙනා දුක් විඳිනවා. මොකද ඒ කෙනාගේ හිතේ අපි කෙනා වෛරයක් ඇති වෙනවා. මට ඕන විදිහට මට වෙන දේවල් කරන්න දෙන්නේ නැහැ. මගේ නිදහස මට භුක්ති විඳින්න දෙන්නේ නැහැ කියලා ඒ කෙනා ඔයාට වෛර කරනවා. ඒ නිසා ඒක කරන්න ඉඩ තියන්න එපා. ඒ කෙනාට යන්න දෙන්න. මොකද ඉන්න කෙනා කොහොමත් වැරදි කරන කෙනා කොහොමත් වැරදි කරනවා. එතකොට අපි එයාත් එක්ක ඉන්න වෙන්නේ එයාට අපිත් එක්ක කේන්තියක් එනවා. ඒ නිසා එයාට නිදහස දෙන්න. ඇත්ත ට්වින් ෆ්ලේම් කපල් එකක් නම් කොයි වෙලාවකවත් ඒ කෙනාට වෙනත් එක්ක සම්බන්ධයක් සදාකාලිකව හදාගන්න බෑ. ඒක තමයි ඇත්ත. අපි ඒ කෙනාට කැමති වුණත් ටික කාලයක් ඇද්ද අපිට ඒ කෙනාව ඇත්තටම එපා වෙනවා. මොකද ෆෙමිනින් එක්කෙනාට තමන්ගේ වටිනාකම තේරෙන්න ගන්නවා. ඒතර තේරුණාට පස්සේ ආපහු අපිට ඇත්තටම එපා වෙනවා. දැන් මගේ කනෙක්ෂන් එක ගත්තත් මට ඇත්තටම එපා වෙලා තියෙන්නේ. නමුත් අර පස්සේ කාලෙක හීල්ලා ආවට පස්සේ මොකද අපේම කනෙක්ෂන් එකනේ අපේම සෝල් එකේ විරුද්ධ ලිංගික ආකර්ෂණ ශක්ති ශරීරය. එතකොට අපිට ඒ කෙනාව එහෙම රිජෙක්ට් කරන්න හිතෙන්නේ නැහැ. එයා හරියාකාර වීල් වුණාට පස්සේ කනෙක්ෂන් එක ආයෙ ස්ටාර්ට් කරනවා. ඒ නිසා ෆෙමිනිස්ට්ලාගෙන් මම ඉල්ලන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ කනෙක්ෂන් එක මොකක්ද කියලා. මේක සාමාන්‍ය විදිහට හිතන්න එපා. තමන් ඒ කෙනාට ඇත්තටම ආදරය නම් ඒ කෙනාට යන්න දෙන්න. ඒ කෙනාට යන්න දෙන්න අනිවාර්යයෙන්ම තමන්ට ලැබීමක් තියෙනවා නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම තමන්ට ලැබෙනවා. මේක හරියාකාරව කරන්න, මේක තමන්ගේ ජීවිතය තමන්ට ආදරය කරන්න පටන් ගන්න, තමන් වෙනස් වෙන්න පටන් ගන්න. එතකොට ඕනම කෙනෙක් කල්පනා කරනවනේ අපි දැන් ඒ කෙනා අපිට හරියට සලකන්නේත් නැතුව අපි ඒ කෙනාගේ පස්සෙන් යන්න ඒ කෙනා මොකද හිතන්නේ? මම මෙයාට හොඳින් සලකන්න ඕනේ නෑනේ, මෙයා වුණ තරම් මගේ පස්සෙන් එනවනේ කියන එක තමයි එයා හිතන්නේ. ඒතර අපි අනිත් පැත්තට එයාට බයිනවා ඔයා මට හරියට සලකන්නේ කියලා. ඉතින් ඒ කෙනා සැලකුවත් නැතත් අපි ඒ කෙනත් එක්ක ඉන්නවනේ. ඒක නිසා තමයි ඒක නහෙම කරන්නේ. ඒ නිසා ඒක නම අයින් කරන්න. අපි ඒක නම අයින් කරොත් තමයි ඒ කෙනාට ඔයාගේ වටිනාකම තේරෙන්නේ. ඉතින් ඒක අපි වටිනාකම තේරුම් ගන්න යාට chance එකක් දෙන්න නැතුව අපි මේ මෙස්කියුලින් එක රණ්ඩු කරලා වැඩක් නැහැනේ. ඒ නිසා ඔයගලන්ට මම කියන්නේ මගේ අවශ්‍යතාවය පුළුවන් තරම් කනෙක්ෂන් මේ ට්වින් ෆ්ලේම් කපල්ස් එකතු කරන එක. එතකොට මම කියන්නේ මේ මෙස්කියුලින්ලා බ්ලොක් කරන්න කියලා. නමුත් අපිට යුනිවර්ස් එක රවට්ටන්න බෑනේ. මේ යුනිවර්ස් එකේ මේ කනෙක්ෂන් එක හැටියට අපි ආව චේස් කරන කල නැත්තුවොත් තමයි මේ කනෙක්ෂන් එක හරියන්නේ. ඒ නිසා හරියාකාරව මේ ගමන යන්න කියලා තමයි මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඉතින් එහෙනම් ගිහින් යන්න හැමෝම සතුටින් එන්න.